බලන්න කොහොමද ඔයාට? මම හිතනවා ඔයා ගොඩාක් සතුටෙන් සැනසීමෙන් ඇති කියලා. ඉතින් ඔයත් එක්ක මම අද කතා කරන්න ආවේ ඔයාට නිතරම වැදගත් වෙන පුංචි උපක්‍රම තුනක් කියලා දෙන වැදගත් මාතෘකාවක් ගැන. ඒක මම මෙහෙම පැහැදිලි කරන්නම්. ඔයා පාසල් සිසුවෙක්. ඔයාගේ එක්සෑම් හෝල් එකේදී ඔන්න දැන් ටීචර් ඇවිල්ලා එක්සෑම් පේපර් එක ඔයාගේ අතට දෙන්න හදන්නේ. ඔයාට එකපාරටම ස්ට්‍රෙස් එකක් එනවා, ඔයා බ්ලැක් අවුට් වෙනවා, ස්ටක් වෙනවා. පේපර් එකට කොච්චර හොඳට ලෑස්ති වෙලා සූදානම් වෙලා ආවත් ඔයාට එකපාරටම එන සඩන් ස්ට්‍රෙස් එක නිසා මුල් විනාඩි කිහිපය ඇතුළත කිසි දෙයක් මතක් වෙන්නේ නැතුව අමතක වෙලා තියෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් නම් ඔයා ප්‍රසන්ටේෂන් එකකට ගොඩක් හොඳට ලෑස්ති වෙලා රෙඩි වෙලා හැමදේම පාඩම් කරගෙන ගියත් ඒ මූමන්ට් එකට මුහුණ දෙන අවස්ථාව වෙනකොට එකපාරටම නිකන් ඔයා හිර වෙලා ඔය ස්ටක් වෙලා කරන්න ආපු දේවල් මතක නැති වෙලා යන අවස්ථාවලට ඔයා මුහුණ දීලා තියෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ඉන්ටර්විව් එකකට යනකොට වෙන්න පුළුවන්. ඔයා වැදගත් මීටින් එකකට කෝල් එකකට මුහුණ දෙන වෙන්න පුළුවන්. මේ වගේ ජීවිතේ අපි වැදගත් ඒ වගේම අන්සර්ටිනිටි එකක් තියෙන අවස්ථාවන්ට ඉන්සිඩන්ට්ස් වලට මුහුණ දෙන්න ගියාම ඔයාට තියෙන පොදු කරුණක් තමයි එකපාරටම ස්ට්‍රෙස් එකක් ඇවිල්ලා අපේ හැමදේම ස්ටක් වෙනවා වගේ අපිට දැනෙන ෆීලින් එක. ඉතින් ඒක ඔයාට විතරක් දැනෙන දෙයක් නෙමෙයි. ඒක අපි හැමෝටම පොදු දෙයක්. ඉතින් මේ වගේ වෙලාවට මම චූටි කාලෙද ගොඩක් පොඩි කාලෙ ඉඳලම භාවිතා කරන හරිම සරල උපක්‍රම තුනක් තියෙනවා. සරල උපක්‍රම තුන මේ වෙනකන් මට හැම වෙලාවකදීම ගොඩාක් උපකාර වෙලා දෙන හෙල්ප්ෆුල් වෙලා තියෙනවා. ඉතින් මට හිතුණා මේ දේවල් නොමසුරුව ඔයත් එක්ක බෙදා ගන්න සීක්‍රට්ස් තුන ඔයත් එක්ක හුවමාරු කරගන්න කලින් ඇයි මේක මෙහෙම වෙන්නේ කියන දේ ඔයත් එක්ක කතා කරන්න. මොකද අපි මේක දැනගෙන ඉන්න ඕන දෙයක්. අපි මොකක් හරි අපිට වැදගත් අපි හිතමු අපිට හොඳ ඉන්ටර්විව් එකකට මුහුණ දෙන්න තියෙන්නේ. ඉතින් මේක මට ගොඩාක් වැදගත් දෙයක්. මේක වැදගත් කියලා මගේ මනසත් දන්නවා. එහෙම වෙලත් ඇයි අපේම බොඩි එක එකපාරටම ඉන්ස්ටන් ස්ට්‍රෙස් එකකට යන්නේ. ඇයි මේක මේ අපේම බොඩි එක අපිට මෙහෙම විරුද්ධ කෙනෙක් වෙන්න කියන එක ඔයත් එක මුලින් කතා කරන්න මට ඕන වුණා. ඉතින් මේ විදිහට ඉන්ස්ටන් ස්ට්‍රෙස් එකක් අරගෙන එන ඔයාගේ ප්‍රධානම හතුර තමයි ඔයාගේම ස්නායු පද්ධතිය. ඉතින් මේක ඇත්තටම අපේ ස්නායු පද්ධතිය විසින් සිදු කරන්නේ අපිට වැරද්දක් කරන්න නෙමෙයි. එහෙම වෙන්නේ අපේ ස්නායු පද්ධතිය හැඩගැහිලා තියෙන්නේ අපේ ආරක්ෂාව වෙනුවෙන්. උදාහරණයක් කිව්වොත් ඔයාගේ අත අපි හිතන ගින්දරකට අහු වෙන්න යනකොටම ඔයා හිතුවත් නැතත් හරිම ෂණිකයෙන් අත ගැනෙනවා. කවුරු හරි ඔයාගේ මූණට හොඳ පාරක් ගහන්න ගියොත් හිතුවත් නැතත් S2 වැහෙනවා. ඉතින් මේ විදිහට ස්වභාවයෙන්ම අපිව ආරක්ෂා වෙන්න අපේ ස්නායු පද්ධතිය හැඩගැහිලා තමයි තියෙන්නේ. ඔයාට වීඩියෝ එක අතරමැදි සකසක ගාලා කවුරුහරි කතා කරනවා ඇහෙනවනම් අයනෙක්ස් එක උඩ කාමරයක මොකක් හරි ලොකු කතාවක ඒකට ඇහෙවි සමහර විට සමා වෙන්න ගණන්න දෙයක් නැහැ. හරි අපි වීඩියෝ එකට යමු. ඉතින් මේ විදිහට ඔයාගේ ස්නායු පද්ධතිය හැඩගැහිලා තියෙන්නේ ඔයාව ආරක්ෂා කරන්න නිසා මොකක් හරි චැලෙන්ජින් මූවමන්ට් එකකට. එහෙම නැත්නම් අවුට්කම් එක ෂුවර් නැති අන්සර්ටන් මූවමන්ට් එකකට ඔයාට මුහුණ දෙන්න සිදු වුණොත් ඔයාගේ ස්නායු පද්ධතිය එක අඳුරගන්නේ ඔයාට ප්‍රශ්නයක්. ඔයාට මොකක් හරි අනතුරක් වෙන්න යන්නේ කියලා. මෙන්න මේ නිසා එයා ඉන්ස්ටන්ට්ලි ඔයාව අර ෆයිට් ඇන්ඩ් ෆ්ලයිට් මෝඩ් එක කියන්නේ ඒ මෝඩ් එකට අරගෙන යන්න ඕන නිසා ඔයාගේ ඇඟේ තියෙන ස්ට්‍රෙස් එක වැඩි කරනවා. ස්ට්‍රෙස් හෝමෝන්ස් වැඩි කරනවා. මේ නිසා තමයි අපිට එකපාරට එක්සෑම් පේපර් එක දුන්න ගමන් බය හිතෙන්නේ. ඉන්ටර්විව් එකකට ගිහිල්ලා ඉන්ටර්විවර්ස්ල දැක්ක ගමන් අන්ත වෙලා ඔහේ බය වෙලා බලන් ඉන්න හිතෙන්නේ. මෙන්න මේ වගේ අපේම ශරීර පද්ධතියේ තියෙන ආරක්ෂාකාරී පද්ධතිය නිසා. ඉන්සිඩන්ට් එකට මුහුණ දෙන්න කලින් ඔයාගේ බොඩි එක ඔයාගේ රිලැක්ස් කරලා කලින් මේ වෙනුවෙන් ලෑස්ති කරන්න. එතකොට ගොඩක් සාර්ථකව ඒ වගේ ඔයාට බය හිතෙනවා ස්ටක් වෙන ස්ට්‍රෙස් වෙලා බය වෙලා යන ඉන්සිඩන්ට්ස් වලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වෙනුවෙන් තමයි මම මේ උපක්‍රම තුන ඔයත් එක්ක අද කතා කරන්නේ. එහෙනම් අපි බලමු දැන් මේ උපක්‍රම තුන මොනවද කියලා. මේකද කරන් තියෙන පළවෙනිම දේ තමයි ඔයා මේ වගේ වැදගත් දෙයකට යන්න කලින් ඊට කලින් ගෙදරදිම ඔයාගේ මනසට පුරුදු කරනවා ඔයා ටිකක් දැන් වැදගත් දෙයකට යන්නේ මේක චැලෙන්ජින් ඔයාලා ඈස්ත වෙන්න ඕන කියන දේ ඔයාගේ මනසට දෙන්න. මං කරන මූලිකම දේ තමයි විභාගයට යන්න කලින් වගේ මම ජම්පින් ජැක්ස් අර කතිර වගේ පනින්න ජම්පින් ජැක්ස් නේද?
ඒ ජම්පින් ජැක්ස් 3-4ක් නිකම් මගේ හරි ස්ට්‍රෙස් එක ඉක්මනට යනකම් මං පොඩ්ඩක් උඩ පනිනවා. ඉතින් මේ වගේ පොඩි එක්සර්සයිස් එකකින් කොහොමද ළමයි ඔයාව ලෑස්ති කරන්නේ? ඒක වෙන්නේ මේ වගේ චූටි එක්සර්සයිස් වලින් අපේ බ්ලඩ් ෆ්ලෝ එක ක්‍රමානුකූල වෙලා අපේ අර ස්ට්‍රෙස් හෝමෝන්ස් සමතුලිතතාවයකට පත් වෙනවා. ඒකට හොඳට හුස්ම රටාව හරි ගැස්සෙනවා. ඒ වගේ ගොඩාක් වාසිදායක තත්ත්වයක් ඇති වෙනවා. ඒක දෙවෙනි එක තමයි ඒකට උත්තාසන කියලා තමයි යෝග භාෂාවේදී කියන්නේ. එහෙම නැත්නම් අපි හැමෝම දන්නවා standing and bending forward. ඒක ඉතින් නැගිටලා ඉන්න ගමන් දණ හිස් නවන්න නැතුව අපේ ඉන්න ප්‍රදේශයෙන් අපි නැවිලා පල්ලෙහාට පහත් වෙලා අපේ මහපට ඇඟිලි දෙක අල්ලන ඒ යෝග ක්‍රමය, ඒ යෝගාසනය ගොඩාක් අපේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න, හරිම ඉන්ස්ටන්ට්ලි මයින්ඩ් එක රිලැක්ස් කරගන්න ගොඩක් අපිට උපකාර වෙන යෝගාසනයක් තමයි මේ. ඉතින් මේවා හරිම සරලයි. ඔයාට ඕනම වෙලාවක කරන්න පුළුවන්. ඔයාට දැන් ගොඩාක් සෙනග ඉන්න තැනකදී නම් කරන්න බෑ. විශේෂයෙන්ම කාපු ගමන් කරන්න යන්න එපා. එතකොට අමාරුයි. විශේෂයෙන්ම උත්තාසනය නම් කාපු ගමන් කරන්න යන්න එපා. ඊට කලින් වගේ ඔයාට කරලා ඔයාගේ බොඩි එකට ස්ට්‍රෙස් එකක් එන්න යන්නේ ඔයා දන්නවා මේක කියන පණිවිඩය ඔයාගේ මනසට ගේන්න පුළුවන්. ඒ වගේම ඉන්ස්ටන්ට් රිලීෆ් එකක් ගන්න පුළුවන්. මේ දෙවෙනි ස්ටෙප් එක. මේ දෙවෙනි ස්ටෙප් එකේදී මම පොඩි ට්‍රික් එකක් තමයි මනසට දෙන්නේ. ඒ කියන්නේ ඔයා හිතන්න එක්සෑම් එකකට ගියාම අපි බය වෙන්නේ ඇයි? මොකද අපි දන්නේ නැහැ ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන් වේද? කොච්චර ලකුණු ගානක් ඒවිද? බැනුම් අහන්න වේද ලකුණු අඩු වුණොත්? මේ වගේ ලොකු අන්සර්ටනිටි එකක් තියෙනවා එක්සෑම් පේපර් එකකදී. අන්නේ අන්සර්ටනිටි එක නිසා තමයි අපේ ස්නායු පද්ධතිය මේක ත්‍රෙට් එකක් විදියට අඳුරගන්නේ. මම විනාඩි 4ක් අරගෙන එක තැනකට වෙලා පොඩ්ඩක් ඇස් වහගෙන මම විෂුවලයිස් කරනවා මේක හොඳ විදියට වුණොත් මොකද වෙන්නේ කියන එක. ඒ කියන්නේ මම දැන් අපි හිතමු ඉන්ටර්විව් එකක් කියලා. ඉන්ටර්විව් එකට ගියාම මම දන්න ප්‍රශ්න මගින් ඉන්ටර්විවර්ස්ලා අහන විදිය, මම හරිම කන්ෆිඩන්ට්ලි ඒකට මුහුණ දෙන විදිය, මම හොඳට ප්‍රශ්න වලට උත්තර දෙන විදිය, මම හැම ප්‍රශ්නයකටම උත්තර දැනගෙන ඉන්න විදිය. මේ වගේ මේක වුණොත් කොහොමද හොඳ විදියට වෙන්නේ? මේක වෙන්න පුළුවන් හොඳම විදිය මොකක්ද කියලා මම මගේ මනසින් මවන්න පටන් ගන්නවා. චිත්‍ර රූප මවන්න පටන් ගන්නවා. වෙන්න පුළුවන් පොසිටිව් දෙයට ફોකස් එක දීලා තියෙනවා නම් කලින්ම ගොඩක් වෙලාවට මම අත්දැකපු දෙයක් තමයි හරිම සාර්ථකව ඒ දේවල් වලට මුහුණ දෙන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක තමයි මගේ on the go second method එක. මෙන්න මෙතෙට එකට යන්න කලින් මට වගේ පුංචි දෙයක් ඉල්ලන්න තියෙනවා. ඒක තමයි ඔයාත් මේ වගේ බය වුණු වෙලාවකදී ස්ට්‍රෙස් එක කන්ට්‍රෝල් කරගන්න ඔයා භාවිතා කරන ඔයාට ආවේනික මෙතඩ් එකක් තියෙනවා නම්, එහෙම නැත්නම් බය වෙලා ඔයාට කර කියාගන්න බැරි වුණු වෙලාවක් තියෙනවා නම්, ඔයා කැමති නම් ඔයාට ඒක ෂෙයා කරන්න කම්ෆර්ටබල් නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මාත් හරියා කැමති අනිත් අය මේ වගේ වෙලාවල් වලදී කරන්නේ මොනවද කියලා දැනගන්න. ඉතින් ඔයා ආස නම් කමෙන්ට් එකක් දාගෙන යන්න පුළුවන්. අපි දැන් යමු තුන්වෙනි මෙතඩ් එකට. මන්ට ලොකු වුණාට පස්සේ භාවිතා කරන්න ගත මෙතඩ් එක. එහෙම වෙන්නේ නැත්තේ ගොඩක් වෙලාවට මම බෞද්ධ පරිසරය ඇතුළත හැදිලා වැඩුණු කෙනෙක් නිසා වෙන්න පුළුවන්. ස්ට්‍රෙස් එක එන මොහොතේදී ඒ ඉන්ස්ටන්ට්ලි අපිට පුළුවන් නම් අපේ ඇටෙන්ෂන් එක ස්ට්‍රෙස් එකකින් අයින් කරලා ඒ අදාළ කාර්යයට, ඒ අදාළ ඇක්ටිවිටි එකට ගේන්න. ඒකට අර නිකන් මීඩියම් එකක් මෙතඩ් එකක් තියෙනවා නම්, බ්‍රිජ් එකක් තියෙනවා නම් ගොඩක් පහසුයි. ඉතින් මගේ ඒ කම්ෆර්ටින් බ්‍රිජ් එක තමයි නමෝ බුද්ධාය කියන පුංචි වැකිය. ඉතින් මම විභාග එක්සෑම් පේපර් එකකට හම්බුණු වෙලාවට වෙන්න පුළුවන්, ප්‍රසන්ටේෂන් එකක් කරන්න ඔන්න මෙන්න තියෙද්දි වගේ වෙන්න පුළුවන්. මම නිතරම මනසින් නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය කියලා හිතන්න පටන් ගන්නවා. ඒක මම පොඩි කාලේ ඉඳලා කරපු දෙයක්. බට් ඒ කාලේ විතර ඉඳලා මම අලුතෙන් පටන් ගත්ත දෙයක් තමයි මම මෝර පිරිත. ඔයා මීට කලින් මේක අහලා තියෙනවා වෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න, YouTube එකේ තියෙනවා මෝර පිරිත කිව්වම එනවා. ඉතින් මේ මෝර පිරිත බුදුහාමුදුරු බෝධිසත්ව අවදීයේදී එක ආත්ම භවයකදී ආරක්ෂා වෙනුවෙන් භාවිතා කරපු පිරිතක්. මනසින් කෙටිනේ. ඒ නිසා සරලයි කෙටි. අර ඉක්මනට මනසින් රිසයිට් කරනවා. ඒ වගේ වෙලාවකදී අර මට බය වෙන්න තියෙන අවස්ථාව අඩු වෙලා, ඒ ටයිම් එක අවම වෙලා මගේ ශරීරයේ තියෙන ස්ට්‍රෙස් එක අඩු කරගන්න මට ටයිම් එක හම්බ වෙනවා. ඉතින් විශේෂයට ආශිර්වාදයක්, අපි හොඳ දෙයක්, පොසිටිව් දෙයක් එකතු කරන්නේ. දෙවෙනි එක තමයි මගේ ඇටෙන්ෂන් එක මට වෙනස් කරගන්න පුළුවන්. තුන්වෙනි එක මගේ මයින්ඩ් එක රිලැක්ස් වෙන මේක
අර මයින්ඩ් එක රිලැක්ස් වෙලා මෙඩිටේටිව් ස්ටේට් එකකට මට ගේන්න පුළුවන්. හරිම ඉක්මනට ඉන්ස්ටන්ට්ලි ගේන්න පුළුවන්. ඉතින් මගේ කන්ෆර්ම් මෙතඩ් එක. මොකද අනිත් මෙතඩ්ස් මට කරන්න වෙන්නේ කවුරු දැන් ජම්පින් ජැක්ස් කවුරුවත් ඉන්න වෙලාවක් කරන්න අමාරුයි. ගෙදරදී තමයි ලෑස්තිලා යන්න පුළුවන්. ඊට පස්සේ මනසින් ඊට කලින් මේ දේ විෂුවලයිස් කරගන්න එකත් කරන්න පුළුවන්. ඊට ටිකකට කලින් මේ මොහොතේ කරන්න බැහැනේ. ඒත් මේ මෙතඩ් එක මේ ඉන්ස්ටන්ට් මෙතඩ් එක හැම වෙලේම ජීවිතේ මට උදව් වෙන දෙයක්. ඉතින් ඔයා බෞද්ධ පරිසරයක හැදුණු වෙන කෙනෙක් නෙමෙයි නම් ඔයාට පුළුවන් ඔයා දන්න ශ්ලෝකයක් වෙන්න පුළුවන්, බයිබල් වැකියක් වෙන්න පුළුවන්, ගාථාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ගොඩක් කම්ෆර්ට් ඔයාගේ ජීවිතේට ගොඩක් ලැබි මෙන්ට කම්ෆර්ට් කරන්න පුළුවන් දෙයක් ඔයාට භාවිතා කරන්න පුළුවන් මේ මෙතඩ් එක විදියට. හරි. එහෙමනම් අද දවසේ මම කතා කරපු පළවෙනි මෙතඩ් එක තමයි අපේ ශරීරයේ තියෙන ස්ට්‍රෙස් ලෙවල් එක අඩු කරන්න අර බ්ලඩ් ෆ්ලෝ එක හරි ගස්සන එක. ඒ වෙනුවෙන් ජම්පින් ජැක්ස් හරි එහෙම නැත්නම් අර උත්තාසනය වගේ චූටි එක්සර්සයිස් එකක් කරන එක. දෙවෙනි එක තමයි ඔයා ඒ අවස්ථාවට සාර්ථකව මුහුණ දුන්නත් කොහොමද මුහුණ දෙන්නේ කියන එක විෂුවලයිස් කරගන්න එක, චිත්‍ර රූපමවා ගන්න එක ඊට ටිකකට කලින්. තුන්වෙනි එක තමයි ඒ අවස්ථාවට මුහුණ දෙන මොහොතේදී ඔයාට ඉන්ස්ටන්ට් රිලීෆ් එකක් ගන්න පුළුවන්. ගාථාවක් වෙන්න පුළුවන්, පිළිතක් වෙන්න පුළුවන්. ඔයාට ලැබි. මගේ ගත්තොත් මම භාවිතා කරන දේ තමවත් එක ෂෙයා කරගත්තේ. ඉතින් ඒ වගේ දෙයක් යූස් කරන එක. ඊළඟ සතිය වෙනකන් එහෙනම් මම ඔයාට ආදරෙන් පරිස්සමෙන් ඉන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඔයාගේ YouTube ඉන්දෙන් සම්ගන්න මීට ඔයාගේ ආදරණීය ලැබෙන්න මැජික්.